Hello everyone! අදත් ලස්සන කේක් එකක් හදන හැටි බලමුද? එන්නකො මගේ පේජ් එක පැත්තට. ගොඩ දවසකින් තමා ආපහු අදත් වීඩියෝ එකක් කරන්නේ. වීඩියෝ කරන එක පොඩ්ඩක් විතර මට මිස් වුණා. මගේ day to day life එකේ තියෙන busy schedules එක ආයෙත් මට හිතුණා මම මේක ඇත්තටම වොයිස් කරලා දාන එක මගේ හිතටත් ඒක හරි සැනසීමක් වගේ දෙයක්. ඒ නිසා මට හිතුණා කවදා හරි මම මේවා දකිනකොට මටම සතුටු හිතෙයි මේ දේවල් දිහා බලලා. ඉතින් කවුරු බැලුවත් නැතත් මට අනාගතේ මේක බලන්න පුළුවන් කියලා හිතලා තමයි මේ වීඩියෝ එක මම කරන්නේ. ඒ වගේම මගේ දරුවෝ දෙදෙනාටත් බලන්න පුළුවන්, එයාලට එයාගේ යාළුවන්ට පෙන්වන්න පුළුවන්. ඉතින් ඔන්න ඔහොම තමයි වීඩියෝ එක කරන්න පොඩි ගැම්මක් අරගෙන වැඩේ පටන් ගත්තේ. මේ කේක් එක කිලෝ 1ක බටර් කේක් එකක්, ස්ක්වයර් ෂේප් එකට හදපු එකක්. ස්ක්වයර් වල ටිකක් එනමාට ඉස්සර අපි පොඩි කාලේ නේද ස්ක්වයර් ෂේප්ස් කේක් හදන්නේ. බර්ත්ඩේස් වලට ස්පෙෂලි දැන් ඉතින් එහෙම නැහැ. දැන් ගොඩක් මම කරන්නේ රවුන්ඩ් හැඩේ කේක්. හරි. මේ කේක් එක මට මම කරන්නේ බටර් ක්‍රීම් කවර් කරලම තමයි. ඉතින් මේ විදිහට මැද්ද මම බටර් ක්‍රීම් එකෙන්ම සෑන්ඩ්විච් කරගත්තා. ගොඩක් තදල එකක් ගෑවේ නෑ. මම ඇත්තටම අයිසිං වැඩි කරන්න කැමති නැහැ. මොකද පැණි රස කියන දේ ගොඩක් අය කන්න අකමැති දෙයන්නේ. චූටි ළමයි කන්න කැමති වුණාට ලොකු අය ඉන්නවා කැමති. ඒ වුණාට බහුතරයක් දෙනා කේක් ඉල්ලනකොට ඉල්ලන්නේ අයිසිං අඩුවෙන් දාන්න කියලා. ඒ වුණාට අපි ගෙදර හදන කේක් වල අයිසිං රසයි ළමයි. ඔයගොල්ලෝ කඩේ කේක් කාලානේ කියන්නේ අපිට අයිසිං වැඩි කරවන්න නැහැ කියලා. නමුත් එහෙම නැහැ. ගෙදර හදන කේක් එක හරිම රසයි. ගෙදර හදන බටර් ක්‍රීම් එක කේක් කැල්ලක් කාලා බලන්න. ඒක පුදුම රසක්. ඉතින් ඇත්තටම කඩේ කේක් වගේ නෙමෙයිනේ. ගෙදර හෝම් බේකර්ස්ලා කේක් හදනකොට ඉතින් මෙන්න මෙහෙම තමයි මම මේ ක්‍රම් කෝට් එක කරගත්තේ. මම දන්නවා ඔයගොල්ලෝ දන්න නැති කියලා මම හිතනවා ක්‍රම් කෝට් එක කියන්නේ මොකක්ද කියලා. හරි. මෙන්න මෙහෙම ලස්සනට නීට් එකට වැඩේ කරාම අපේ ෆයිනල් ලුක් එකත් අපිට ලස්සනට නීට් එකට ගන්න පහසුයි. මේ කේක් එකේ තිබුණේ හරි අමුතු ලස්සන නිල් පාටක්. මගේ නිල් පාට හරිම ආසයි ඇත්තටම. ස්කයි බ්ලූ එක වගේ. ඒ නිසා හරි ලයිට් කලර්ස් වලින් කරාම කේක්ස් වල මට හිතෙන ටිකක් එලිගන්ට් ලුක් එක වැඩි කියලා. මොකද ගොඩක් ඩාර්ක් කලර්ස් වලින් කරනවට වඩා. මොකද මේ පාටවල හැට ප්‍රියයිනේ ඇත්තටම. හරි. දැන් මේ කේක් එකේ මම මේ ෆයිනල් කෝට් එක කරන්නේ. මේක පොඩ්ඩක් අපි ටිකක් තින්මල එකක් නැතුව පොඩ්ඩක් අපි ඝනකමට මේක ස්ප්‍රෙඩ් කරගන්න වෙනවා. මොකද ඒක කිසි ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. අපි මේ තියෙන වැඩිපුර කොටස් ටික අපේ ස්ක්‍රේප් එකෙන් අපි නීට් කරනකොට ස්ක්‍රේප් එකට එනවා. ඒ නිසා අපි ටිකක් ඝනකමට මේක දාගත්තා කියලා කිසිම ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. මේ කේක් නිර්මාණය එයාගේ අම්මටයි තාත්තටයි දෙන්නටම, මොකද ඒ දෙන්නගේම බර්ත්ඩේ එක එකම දවසේ ඇදිලා තිබුණ නිසා මේ විදියට ලස්සන කරලා ඔන්න අපි House of Cake වෙතින් ලස්සන කේක් නිර්මාණයක් දුන්නා. ඔයගලන්ට බලා ගන්න පුළුවන්. එහෙනම් ආයෙ දවසක හමු වෙමු.